කොහොමද ඔයාලට? හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද අපි වෙනස් විදිහකට චිකන් කරි එකක් හදන්නයි යන්නේ. ඉතින් හැමදාම එකම විදිහට හදනකොට අපිට කන්න ආස හිතෙන්නේ නැහනේ. අද වෙනස් විදිහකට හදලා බලමු. තෙල් ටික රත් වෙනකොට අපි බී ලූණු ටික දාලා ටිකක් බැදෙන්න තියන්න ඕන. මේ බී ලූණු වලිනුත් චිකන් එකට හොඳ රසක් එනවා. ඉතින් මේ බී ලූණු ටික මෙහෙම බැදෙන්න ඇරලා ඊට පස්සේ අපි මේකට චිකන් ටික දාගමු. දැන් මේ විදිහට කවලම් කරලා මේක අපි පියනෙන් වහලා විනාඩි 2-3ක් තියාගමු. ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයෙන් තියාගන්න. ඊට පස්සේ අපි තක්කාලි ටිකයි ඊට පස්සේ අපේ තුන පහ කුඩු මිරිස් කුඩු මේවා දාලා මේ විදිහට හොඳට කවලම් කරගන්න. දැන් අපි ගම්මිරිස් කුඩු ටිකත් එකතු කරගමු. ලුණුත් දාගන්න. ලුණු ඔයාලගේ රස අනුව දාගන්න. ඊට පස්සේ බේ ලීෆ් එකක්, පාම්පේ කරපිංචා මේවත් එකතු කරගන්න ඕන. ඊට පස්සේ අපි පොඩියට අඹරගත්ත ඉඟුරු සුදු ලුණු ටිකත් එකතු කරගමු. දැන් මේ ඔක්කොම අපි හොඳට මේ විදිහට කවලම් කරගමු. දැන් පියන වහලා ලිපේ ගින්දර අඩු කරලා මේක විනාඩි 10ක් 15ක් තැම්බෙන්න අරින්න. වතුර පොඩ්ඩක්වත් දාන්න එපා. මේ චිකන් එකෙන්ම වතුර එනවා. දැන් කොත්තමල්ලි කොළ ටික හොදලා අරගෙන මේ විදිහට පොඩි කෑලි වලට අපි කපා ගමු. ඊට පස්සේ මේ කොත්තමල්ලි කොළ ටිකත් අපි චිකන් එකටම දාගන්න ඕන. දැන් මේ ටික හොඳට මේ විදිහට කවලම් කරන මම කිව්වනේ වතුර දාන්න එපා. චිකන් එකෙන්ම වතුර එනවා. ලිපේ ගින්දර අඩුවෙන් තමයි තියාගන්න ඕන. දැන් විනාඩි 10ක් විතර ගියාට පස්සේ අපි පොල් කිරි ටික මේ විදිහට එකතු කරගන්න ඕන. හොඳට මේ විදිහට කවලම් කරලා තව විනාඩි 5ක් 10ක් විතර ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට තියලා මේක උයා ගන්න ඕන. මේ තියෙන විනාඩි 5කට පස්සේ දැන් විනාඩි 10ක් විතර ගිහිල්ලා දැන් අපේ චිකන් කරි එක හරි. දැන් ලිපේ ගින්දර ඕෆ් කරලා පියනෙන් වහලා මේක විනාඩි 5ක් විතර තියෙන්න අරින්න. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත චිකන් කරි එක හැමදාම කන චිකන් කරි එක වගේ නෙමෙයි. මේක ගොඩක් රසයි. මේක පාන් කන්න, නාන් කන්න, රොටි කන්න ඕන මේකට ගොඩක්ම රසයි. එහෙනම් ඔයාලත් හදලා බලන්න. අලුත් වීඩියෝ එකකින් තවත් දවසක හම්බ වෙමු.